ඔබ තමුන්නාසලා ජාතික ආරක්ෂාව සහ පුරවැසියාගේ ආරක්ෂාව තහවුරුයි කියලා ඔබතුමාලාගේ පක්ෂ කාර්යාලයට යන පාරේ එහා පැත්තේ අකුරේකොට කැම්ප් එකේ එහා පැත්තේ නීතිඥවරයෙක් සහ බිරිඳක් ඝාතනය කරනකොට ඒකට දෙන උත්තරේ මොකද්ද? විනාඩි 10ක් 15ක් යන කලින් විශේෂ බාර පොලිසිය බාර ඇමතිවරයා මොකද්ද කියන්නේ? මේ පාතාල ක්‍රියාකාරකම් කරන පාතාල සංවිධාන අතර පිරිසක්. ඒ නීතිඥවරයා සංවිධානාත්මක අපරාධකරුවෙන් පෙනී හිටිනවා. මෙන්න ආණ්ඩුවේ උත්තරේ. ආණ්ඩුවේ උත්තරේ. අපි අහනවා. හර්ෂ නානායක්කාර කරු අධිකරණ ඇමතිවරයා නීතිඥවරයෙක්. එතුමත් ඉතිහාසයක් තියෙනවා නේද? එහෙම එතුමාගේ සේවාදායකයෝ බැලුවම අපිට කියන්න පුළුවන් මම ඒක කියන්නේ නැහැ. ඒක මම කියන්නේ නැත්තේ ඒ ගෞරවයට. එතුමාගේ අහන්නකෝ. දැන් ඔය ඔබතුමාලා මහලොකුට කරේ තියාගෙන ප්ලේන් එක අරන් ආපු අයට පෙනී හිටියේ නැද්ද කියලා. අහලා බලන්නකෝ. හැබැයි ඒක වෘත්තිය. එතුමාගේ ප්‍රොෆෙෂනල් රාජකාරිය. ඒක අපි අභියෝග කරන්නේ නැහැ. හැබැයි ඔබ තමුන්නාසෙලා මොකද්ද කරන්නේ? නීතිඥවරයා ඝාතනයට ලක් වුණාට පස්සේ ඒ ඝාතනයත් සම්පූර්ණ සාධාරණීකරණය කරන්න උත්සාහ කරනවා සංවිධානාත්මක අපරාධකරුවන්ගේ අකට දාලා. ඒ කියන්නේ පැහැදිලිවම මේ සමහර සංවිධාන අපරාධ කල්ලි පිටිපස්සේ ආණ්ඩුව ඉන්නවා. ඔය පටු මානසිකත්වකින් මේක දිහා බලන්න එපා. මේ රටේ ආර්ථිකය ගොඩනගන්න, සමාජය ගොඩනගන්න, ජන ජීවිතය ගොඩනගන්න පැහැදිලි දැක්මක් එක්ක යන්න. ඔබ තමුන්නාසෙලාගේ ඔය පටු මානසිකත්වයේ වෛරය ඔබේ මහාන් තත්ත්වකම පැත්තක තියලා මේ වෘත්තීය සමිති වලට වෛද්‍යවරුන්ට අහුම්කම් දෙන්න. ඒ වගේම තමයි ජාතික ආරක්ෂාව පිළිබඳ සම්බන්ධයෙන් පුද්ගලයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. පාතාල තප්පරතියයි. මිනිස්සු පාතාල හිසෝසවල තියෙන්නේ. මිනිස්සුන්ව මරනවා. ඉතින් මේකට වළක්වන්න, මේක නවත්තන්න යම් සාධාරණ සාර්ථක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීමක් කරනවා. ඇත්තටම නාමල් රාජපක්ෂ මහත්මයාගේ කතාව අහන ඊට පස්සේ සෑහෙන hina යනවා. දුල්ලම් පිටේ අමරේලා පිටිපස්සේ තියාගෙන දේශපාලනය කරපු කට්ටිය මෙතෙන්ට ඇවිල්ලා කියන කතා අහනකොට ඇත්තටම හිරා යනවා. උත්තරේ අහගන්න මම ඔයාගේ ප්‍රශ්නෙට උත්තර දෙක දෙන්නම්. අහගන්න උත්තර ටික. ගරු සභානායකතුමියනි ඉස්කෝලේක උගන්වනවා ගුරුවරයෙක් ළමයින්ට. උගන්වන ගමන් මෙන්න මේ වගේ කවියක් ලියවෙනවා. කවිය තියෙන්නේ මෙහෙම. ගුරුවරයා ළමයින්ට කියනවා නැගිටලා යන්න බෑ නාමල් රාජපක්ෂ මහත්මයා වාඩිලා ඉන්න අහගන්න විනාඩි 13යි. අහගෙන ඉන්නකෝ. අහගෙන ඉන්න. ඔයා කියනකොට අපි අහගෙන ඉන්න දැන් මේ ටික අහගෙන ඉන්න විනාඩි 13කින් උත්තර දෙන්න. විනාඩි 13ක් දෙන්න උත්තර දෙන්න. අහගන්න. ඒක කියන්නේ ගුරුවරයා කියනවා ළමයින්ට තියෙනවා අපිට ජාතික ගීයක්, වෘක්ෂයක්, පුෂ්පයක්, ක්‍රීඩාවක්. පිටිපස්සෙම පෙළේ ඉන්න ළමෙක් උත්තර දෙනවා නැගිටලා. සමා වෙන්න සර් ඒත් කෝ අපිට ජාතියක්. වසර ගණනාවක් තිස්සේ බලනායකතුමියනි ලාංකීය ජාතිය ගොඩනගෙන ඉඩ දුන්නේ නැහැ. ඒක ගිනි පිම්බා. ඒ ගිනි මකරෙත් තමයි ඔය ඉස්සරහා හිටියේ. ශිෂ්ටාචාරයට ගිනි තියලා තිබ්බේ. ජාතිවාදී ගිනි දැල් වලින් ශිෂ්ටාචාරයට ගිනි තිබ්බා. ඒ ගිනි තියලා ඉවල තමයි ගිනි දැල් වලින් දශක ගාණක් ලංකාවේ තිබ්බ මානව සංවර්ධනයක කඩාකප්පල් කරා. වසර ගාණක් මානව සංවර්ධනයක එන හිටලා තිබ්බා. අපේ රටේ තිබ්බ භෞතික සංවර්ධනයේ වසර ගාණක් ගිනි තියලා ඒකෙන් අයින් කරලා තිබ්බා. අපේ ශිෂ්ටාචාරය ගමන් ගත්තේ අලු ගොඩවල් උඩින්. ඒකේ නායකයෝ තමයි මේ දැමුත් උත්සාහ දරන්නේ ජාතිවාදී ගිනි දැල් වලින් මේ රට ගිනි තියන්න. ඒකට අපිට ඉඩ තියන්නේ නැහැ ගරු සභානායකතුමියනි. හොඳට මතක තියාගන්න. අපිට තියෙනවා එරියස් එකක් කව කරන්න. මොකක්ද එරියස් එක? මේ රටේ වසර ගාණක් ගිලිහිච්ච මානව සංවර්ධනයේ එරියස් එක අපි අයිති කරගන්න ඕනේ. ඒ එරියස් එක මේ ජනතාවට ලබා දෙන්න ඕනේ. අපිට තියෙනවා එරියස් එකක් කව කරන්න. මොකක්ද? වසර ගාණක් තිස්සේ අපේ රටේ නැතිවෙච්ච භෞතික සංවර්ධන අපිට මේ ජනතාවට අත් කර දෙන්න තියෙනවා. ඒ වෙනුවෙන් අපි කැප වෙනවා. මේක වසරක ශේෂපත්‍රයක් තියෙනවා අපිට කතා කරන්න ගරු සභානායකතුමියනි. අපි ජනතාව ඉදිරියේ පොරොන්දු දීලා ආවේ මේ රටේ ආර්ථික, සමාජීය, සංස්කෘතික, දේශපාලනික පරිවර්තනයක් කරනවා කියලා. කෑලි හතරක් තියෙනවා. ආර්ථික, සමාජීය, දේශපාලන, සංස්කෘතික පරිවර්තනයක්. මේකේ දේශපාලන පරිවර්තනය වසරක් යනකොට ශේෂපත්‍රය තුල අපි ඉටු කරලා තියෙනවා බිම ආයේ පැලවෙන්න බැරි ආකාරයට. උඩ ඉඳලාම ජනාධිපතිගේ ඉඳලා තිබෙන වරප්‍රසාද අඩු කරලා තියෙනවා. ඊළඟ ගත්තොත් මැති ඇමතිවරු ගත්තොත් එහෙම තියෙන ඩීසල් වාහන නිල නිවාස සියල්ල අඩු කර වැටුප් සියල්ල අඩු කරලා අපි ඒ කියපු දේවල් ඉටු කරලා තියෙනවා. ඊයේ සම්මත වෙච්ච පනතත් එක්ක අපි දීපු පොරොන්දු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුපත් අවසි කරලා තියෙනවා. වසරක ශේෂපත්‍රයක් තුල දේශපාලන සංස්කෘතියේ පරිවර්තනය අපි කරලා පෙන්නලා තියෙනවා. ඒ වගේම දූෂණ අද කතා කරන්න අපිට කියපු ඒවායින් කරන්න බැරි වෙච්ච එකක් තමයි ඔය නැගිටලා කතා කරේ. කරන්න පරක්කු වෙච්ච එකක්. අපි අත දාන්නේ නැහැ ඒවට. ඒවා ස්වාධීන ආයතන. ඒවට නිදාසේ ඇසිරෙන්න ඉඩ දෙනවා. ඒ පරක්කු නිසා තමයි ඔය නැගිටලා කතා කරන්නේ. මතක තියාගන්න. ඊළඟට ආර්ථිකය අපිට තිබ්බා හැම වෙලේම පෞගිය ගන්නව පෙරුණ අපේ රටේ තිබ්බ විදේශ ඩොලර් ප්‍රමාණය හිගයක් නිසා. කරුණු හතරක් තියෙනවා.
අපේ රටේ ශ්‍රමිකයා පිටරට ගිහලා වැඩ කරලා රටට එවන ඩොලර් ප්‍රමාණය ඩොලර් බිලියන 8.1යි ගිය අවුරුද්දේ ඉතිහාසයේ වැඩිම. රෝහිත අබේකරනවදන මන්ත්‍රීතුමා ඉන්නවා නම් ඔය නගින වීල් එකේ කරන්න මතක් කරලා දෙන්න ඒක. බහිනකොට පොහොට්ටු වෙනවා නම් මතක් කරලා දෙන්න ඩොලර් බිලියන 8.1යි ඉතිහාසයේ වැඩිම ගත්තේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුව. ඊළඟට අපේ රටේ නිෂ්පාදන හා සේවා වලින් පිටරටට යවලා එන ඩොලර් ප්‍රමාණය ඩොලර් බිලියන 17.2යි 24ට සාපේක්ෂව 5.6ක වර්ධනයක් ඉතිහාසයේ වැඩිම. වීල් එකට නගිනවනම් මතක් කරලා දෙන්න ඒක. භාණ්ඩ හා සේවා අපනයනෙන් ලැබූ ආදායම භාණ්ඩ අපනයනෙන් විතරක් ඩොලර් බිලියන 17.6යි 3.65ක් ඉතිරි සේවා අපනයන. ඉතිහාසයේ වැඩිම. තේ කඩයක්වත් කරන්න බැරි ජාතික ජනබලවේගය කරලා පෙන්නලා තියෙනවා රටක් හදන හැටි. ඊළඟට FDI foreign direct investment ඩොලර් මිලියන 1057යි වැඩිම. ඊළඟට සංචාර කර්මාන්තේ කලිමුත් කිව්වා 2018 තමයි ඉතිහාසයේ වැඩිම ආවේ 2.3 මිලියන්. මේ පාර අපි වැඩි කරලා තියෙනවා. ආදායම 3.2 ඩොලර් බිලියන්. ඉතිහාසයේ වැඩිම. ඩොලර් විතරක් නෙවෙයි රුපියල් ආදායම තමයි ස්ථාවර කරලා තියෙනවා. රේගු කස්ටම් එක රුපියල් බිලියන 2500කට වැඩි ආදායමක්. අපි දුන්නා ඒ කට්ටියට නිදාස කරගෙන යන්න ආදායම පෙන්නලා තියෙනවා. වාර්තාගත ආදායමක් ඉතිහාසයේ වැඩිම. ඊළඟට සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් බිලියන 230යි ඉතිහාසයේ වැඩිම. දේශීය ආදායම දෙපාර්තමේන්තුවේ ආදායම 2200ට වැඩි රුපියල් බිලියන ඉතිහාසයේ වැඩිම. අපි වැඩි කරලා තියෙන රාජ්‍ය සේවකයන් වැටුප්. අපි දන්නා ගුරු වෘත්තිය කොතරම් තිබ්බේ කියලා. ගුරු වෘත්තිය තිබ්බේ ගොඩක් යට දැනක. ලැබුණේ වැටුප් සීමා සහිතව. ලොකු ප්‍රශ්න ගොඩක් තිබ්බා. හැබැයි අද වෙනකොට ගුරු වෘත්තියකට ලැබෙන විශාල වැටුපක් උන්ට අභිමාණයෙන් යුතුව තමන්ගේ වෘත්තිය කරන්න පුළුවන්. අපි හිල්ලා සිටිනවා. උගන්නපල්ලා ආයි මේ වගේ විපක්ෂයක් ඇති නොවෙන්න. දරුවන්ට අකුරු කියලා දීපල්ලා මේ වගේ ජනතා නියෝජිතය ආයි පාර්ලිමේන්තුවේ නොෙන්න. වගකීම. මේ ආකාරයෙන් තමයි අපි රට හදන්න ඕනේ ගරු සභානායකතුමනි.